හොඳ නිින්දක් දැම්මා. පැය 5ක් විතරද මන් දන්නේ නිදාගත්තා හොඳට. ඇරිලා ඔෂ්ෂේකුත් දාගත්තා. දැන් නම් හොඳ ෆිට් ඇඟට. ඉතින් ආයේ ගමන පිටත් වෙන්න තමයි තියෙන්නේ. දැන් වෙලාව මෙහි 21:40යි. ඒ කියන්නේ රෑ 9:40යි. ඊයර මම ඔයාලට කිව්වේ මෙහි රෑවෙලි ටිකක් පරක් වෙනවා කියලා. මොකද මේ කාලයක් තියෙනවා. රෑ 12 විතර වෙනවා. සාමාන්‍ය හොඳටම කලුවරට එන්න. ගෑස් ස්ටේෂන් එකක් තියෙන්නේ. සාමාන්‍ය හයිවේ වල තනින් තන මේ වගේ ගෑස් ස්ටේෂන් තියෙනවා. ඉතින් මට ඕගලන්ට කියන්න බැරුව යාළුවනේ මම වයිරට අලුතෙන් ලයිට් සෙට් එකක් හයි කරා. ඔයගොල්ලෝ දකින්නත් ඉතිස්සෙල්ලා හුඩ් ලයිට් සෙට් එකයි බෆර් ලයිට් සෙට් එක හයි කරා. ඒක එළිය තමයි තියෙන. හොඳටම බාර පේනවා. ලොකු පාලමක් යාළුවනේ. සාමාන්‍ය මම හිතන විදිහට මේක කිලෝමීටර් 1.5ටත් වැඩිද මන්ද. ඒ තරම් මේ ගඟ පළල්. ඉතින් ඕකේ යනකොට හරි ලස්සනයි. දවල්ට වගේ තමයි හරි ලස්සන වටේ පේන්නේ. දැන් නම් ඉතින් රෑ නිසා මට ඔයාලට පෙන්වන්න විදියක් නෑ ඒක හරියට. ලොකු වංගු තියෙන්නේ වගේම. ඉතින් තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ මේ ෆයිබර් එළවලු හරි පරිස්සමෙන් එලවන්න ඕනේ තැන් තියෙනවා මේ වංගු. මේ වංගු ගනිද්දී අපි යන ස්පීඩ් එකෙන්ම ගත්තොත් මැදකින්මක් නැතුව අනිවාර්යෙන් මූණ හැරුණ අතර යනවා. ඒක නවත්තන්න බෑ ලෝකෙ. මම ලංකාවෙත් දැකලා තියෙනවා ඉන්න කාලේ ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ රොටර්ඩෑම් කියන පළාත කිට්ටු කරලා රොටර්ඩෑම් වලින් තමයි අපි රටෙන් එළියට යන්නේ. නැවට දාලා නැවේ පැය 11ක විතර වගේ ගමනක් තියෙනවා. අපිට යන්න එහා රටට ග්‍රීන්ස් බේ වලට තමයි යන්න ඕනේ. ග්‍රීන්ස් බේ පෝට් එකට යන්න ඕනේ. එතනින් පස්සේ තමයි මට අවශ්‍ය තැනට මට යන්න තියෙන්නේ. right. ඉස්සරහින් තමයි හැරෙන්න තියෙන්නේ. මට හරියටම පාර වැරදුනා කියලාකෝ. ඕ වෙලාවට පිටිපස්සේ වාහන නැහැ. නැත්තම් මට ඉඳගෙන අඬන්න තමයි වෙන්නේ. right ගොඩ ගියා යන්තම් කොල්ලනේ. right අවුලක් නැහැ. පිටිපස්සේ වාහන තිබ්බනම් ආයි ගැනිලි බොරු කොලවන්නේවත් නැහැ. right මෙතනින් මමට දාලා රොටර්ඩෑම් පෝට් එකට තමයි යන්නේ. right සරාදීන් රොටර්ඩෑම් පෝට් එක කන්ටේනර්ස් එකක් ගහලා දී අපි එතෙන්ට ගිහිල්ලා එතනින් නැවට සම්පූර්ණම ලොරිය දානවා. දාලා පැය 11ක විතර මූදේ යන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ චූටි දෙයක් කියන්න ඕනේ. නැවේදී ආරක්ෂක හේතුන් මත වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මට පුළුවන් විදිහට ඔයාලට පෙන්වන්නම් කොහොමද මේ ගමන කියනදී. right මෙතනින් ඉස්සරහට නැවට දානවා. මේ තියෙන මැප් එක රොටර්ඩෑම් ඉඳලා ග්‍රීන්ස් බේ වලට යන්න තියෙන පැය 11. hi good morning. ඉතින් මෙහෙට උදේ මම ඉතින් කට කපලා නිින්දක් දැම්ම. ඉතින් වෙන මොනා කරන්නද guys? පාළු අල්ලන්න පිළිපිටක් දාගෙන උදිනින් දකුණට දාගන්න ඕනේ. මට උඩු sorry dear වයින්නවා කියන්කෝ. වෙලාවට ඕගලන්ට ඉතාලි භාෂාව තේරෙන්නේ නැත්තේ වයින්නවා වැනිලා. එතන මම තමයි යාළුවනේ වැඩි මොකද අයිනෙන් මැල්ලුවා. ඒකයි ඉතින් වයින් එකක් සාධාරණයි. කරන්නේ එහෙම තමයි පොඩි වැඩි වෙනවා. හරි අපි දැන් මෙතන A1 කියන පාරට දාන්න ඕනේ ග්‍රීන්ස් බේ වලට යන්න. අපි ඉන්නේ A1 කියන රෝඩ් එකේ. මේක ඉස්සරහා තියෙන ලස්සන වැවක් යාළුවනේ. ඔයගලන්ට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් guys මම මේ පැත්තට ආපුවාම ඒ වැව ගාව අනිවාර්යෙන්ම නවත්තන් ඉඳලා තමයි යන්නේ. මොකද ජීවිතේ තියෙන මාංශයත් ඇත්තටම ගොඩක් යනවා. ඒ සබව සෞන්දර්යය තරම්ම ලස්සනයි. සමහර දවසට ඒකේ මේ පැසෙන්ජර් ලිස්ට් එහෙම තියෙනවා. ගොඩක් මේ හරිය සංචාරක පුරවරයක් නිසා එයාට තීදන්නේ ඔයාලට පෙන්නන්න තිබුණොත් හොඳයි. අපි ඉස්සරහින් අයින් කරලා නවත්තගෙන අපි මේ බලමු. බලන්නකො පිළිවෙල යාළුවනේ. හැම තැනම ලස්සනට හදලා තියෙනවා. මමට දාලා අයින් කරලා නවත්තගන්න ඕනේ. හරි. Thank you. Right.
අද නවක් තියෙනවා. අද නවක් තියෙනවා. පැහැදිලිවක් තියෙන්නේ. ඉතින් ගයිස් තාම හදාගෙන යනවා. ඉතින් ටිකක් ඉඳලා ඉතින් ගයිස් නැව එතන හරි කලබල තැනක්. ඒට දානවා මේට දානවා. බලන්න තියෙන ලස්සන නෑ. අපේ නිකන් හරියට මේක මේ කලපුවා වගේ. මේගොල්ලේ වැවක් මේ තරම් විශාලයි. ලස්සන්ට මේවා කල්ලේ පිළිවෙලට හදලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මම මෙතන නතර වෙලා නිකන් කොෆි එකක් බොනවා මිලුවා. ආයෙම යාළුවනේ දැන් ඉතින් ගමන පිටත් යමු. මොකද තව දුර යන්න තියෙනවා. ඒ නිසා අපි යන්න පිටත් යමු. මෙතන දකුණට දාගන්න ඕනේ. ඒකට දාලා ඉස්සරහ පාරෙන් දකුණට දාලා යන්න තියෙන්නේ. A69 කියන රෝඩ් එකේ. දක්මන් ලොවෙත් දෙන්නේ කොල්ලනේ. right. ඉතින් ඒ වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා. ලොකුවාන එකට ඉඩ දෙන්න. ගොඩක් අය ගයිස් දෙන්නේ නෑ එහෙම. මේගොල්ලෝ යන ගමන එහෙමම යනවා. right. මේ පාරටක් දාගත්තා. මතකෙට මේක A64. ඉන්ස්පෙක්ටර් වලට අපි ඉස්සරහම මමට දාගන්න ඕනේ. මෙතනින් කොමර දාන්න ඕනේ. හරියට නවත්තලා ඉඳ දුන්නා. ඉතින් හැමතැනම තියෙන්නේ ෆාම්ස් තමයි. ඔක්කොම වගාදින් තියෙන්නේ. හරි තුම ලස්සනක් තියෙන්නේ. මේක සන්සෙට් එකකට තමයි සෙට් වෙන්න ඕනේ. ඒක තමයි ගොඩක් මේකේ ලස්සන දකින්න පුළුවන් ගයිස්. හරි ඉස්සරහට කඳිය ආයක් පේනවා. හරි ඉස්සරහට පේන කොළ පාටට ඔක්කොම මේ බාර්ලි වගේ දේවල් කපලා ගොඩ ගහලා තියෙන තැන්. ඒවා අයින් කරලා ගෙනියනකන් තියෙන්නේ. හරි නිදහස් ගයිස් මේ පාරවල් වල එළවද්දි. සමාන මහන්සියක් දෙන්න කරන්නේ මොකුත් නැහැ. එක දිගටම යන්න පුළුවන් කිලෝමීටර් ගාණක් වුණා. හැමතැනම තියෙන දේවල්. මෙහෙත් නම් ගොඩක් දවසකින් බැහැලා නැහැ වගේ. ආදාන විශේෂයක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලාට එන්නේ මේක අපේ හිතට ඩ්‍රයිව් කරන්න තියෙන ඉස්සෙල්ලා රටේ අපි එන්නේ දකුණු පැත්තේ. ඉස්සරහට ගිය දැන් මේක ලංකාවේ. විදියට මේ පැත්තෙන් මේක තමයි ලේසිම. දාගත්තාම ලංකාවේ ඉන්නවා වගේ හැඟීමක් මෙතනින් මමට දාගන්න ඕනේ. හයිවේ එකට සෙට් වෙනවා. රයිට් මේ හරියට තනිකරම තියෙන්නේ වගාදින් තමයි ඔක්කොම. ඒගොල්ලන්ගේ එක භෝග වර්ග වගා කරන තැන්. තනිකරම කුසකර්මාන්තය තමයි ඉතින් ගොඩක්ම තියෙන්නේ බෑන්ඩ්. හයිවේ එක. රයිට් ඔක්කොම ඒවා කරගෙන ගිහිල්ලා ඊළඟ තමයි තියෙන්නේ. ඉස්සරහින් තනිකර කෙලින් පාර එලවන්න තමයි එලවිල්ලක් තියෙනවා. කම්මැලි නන්නේ මෙතනින් දාගන්න ඕනේ. මට දැම්මා හරි. ඔක්කොමටම ඉස්සෙල්ලා මොනවාරි කන්න ඕනේ. මොකද නැවේදීත් මොකද කන්න හම්බුන්නේ නැහැ. හරි අපි රොටර්ඩෑම් වලට ඉතින් ඇවිල්ලා දැන් ග්‍රීම්ස් බේ වලින් මම දැන් ලන්ලෝඩින් කරන ස්ථානෙට ගොඩක් ළඟයි. රයිට් මැන්චෙස්ටර් කියන ටවුන් එකේ තමයි මේ ඉන්නේ. අපි කතාවෙන් මැන්චෙස්ටර් වලටත් ආවා. හරිම ලස්සන ටවුන් එකක්.
ඉතින් මට මගේ තැන තියෙන්නේ පොඩ්ඩක් මෙතනින් ඉස්සරහා පිකප් එක කරන්න තියෙන්නේ. එතන ඉස්සරහා තමයි යාඩ් එක තියෙන්නේ, ලෝඩ් කරන යාඩ් එක. ඒතෙන්ට ගිහලා මේ තේල එක වාර දෙන්න ඕනේ. මෙතන තනිකරම ඔයිල් ෆීල්ඩ් ස්ටේෂන් එකක් වගේ තමයි තියෙන්නේ. තනිකරම කෙමිකල්ස්, පෙට්‍රල් ඒ වගේ දේවල් තමයි මෙතනට ගෙනල්ලා ඒගොල්ලෝ ස්ටොක් කරන්නේ. ඉතින් තනිකරම මේ වගේ දේවල් තැඹිලි පාටින් තියෙන්නේ ෆර්ටිලයිසර්ස් ඒ කියන්නේ පෝර දියර වගේ අරන් යන ඒවා. ඉතින් ඒ වගේ දෙයක් සෙට් නම් මම පෙන්නන ලස්සන ගොවිපළ වලට තමයි අරන් යන්නේ. ඒ වගේ වීඩියෝස් මම දාන්නම් ඔයගලන්ට බලන්න ඉස්සරහට. රයිට් මෙතන තමයි මට පික් කරන්න දුන්නේ. දැන් තමයි සෙට් කරන්න ඕන ටේලර් එක. හරි මෙතන රිවර්ස් කරලා මේක කරලා ගහ ගන්න ඕනේ. හරි. සමහර තැන් තියෙනවා යාළුවනේ මේ වගේ ආපුවම ගන්න බැරි තැන් තියෙනවා. එල් අකුරට ගහන්න ඕනේ තැන් තියෙනවා. දැන් ටේලර් දෙක තුන මැද්දෙන් ගහන්න ඕනේ තැන් තියෙනවා. ඉතින් ඒ වගේ තැන් සෙට් වුණාම හරිම අමාරුයි. අමාරුයි කියලාත් නෑ යාළුවනේ. දැන් ඒක හුරු වෙලා මේක දැන් දැනෙන්නෙත් නෑ. වාහනේත් හරිම ලේසි. කාර්යයක් කෙලනට වඩා ලේසි. මොකද වාහනේ ලොකු වුණාට ඒක ඩ්‍රයිව් කරද්දි හරිම ලේසි. ඒ තරමට කම්ෆර්ටබල් වාහන. රයිට් ගන්න ඕනේ තව පොඩ්ඩයි. චුට්ටක් ගන්න වෙනවා. තාම මට ඊළඟ පික් එක දැම්මේ නැහැ. ඊළඟ පිකප් එක සමහරලාට මේ ෆර්ටිලයිසර්ස් එක වෙන්නත් පුළුවන්. බලන්න ඕනේ කොහොමද කියලා. තාම මට මුකුත් මැසේජ් එකක් ඒගොල්ලෝ දැම්මේ නැහැ. කොහොමත් මට අද මෙහෙ ඉන්න වෙනවා ඊළඟ පිකප් එක කරන්න. මොන වගේ සෙට් වෙයිද දන්නේ නැහැ. රයිට් යාළුවනේ. ඉතින් එහෙනම් ඉස්සරහට මම ලස්සන වීඩියෝ අරගෙන එන්නම් ඔයගලන්ට. කනකටු චාටර් ඒ හැමදේම මම පෙන්නන්නම් ඔයගලන්ට. රයිට් රැඳිලා ඉන්න වයිරත් එක්ක.